බොහොම ස්තුතියි. අද වීඩියෝ එකක් පොඩ්ඩක් කරන්න කියලා හිතුණා. ගොඩක් කට්ටිය අහනවා කොහොමද ටී ෆ්ලේවර්ට් එකතු කරන්න කියලා. ඒ කියන්නේ අගේ එකතු කළ තේ, ඒ කියන්නේ එක එක රසයෙන් තේකොළ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක. එතකොට ඒකෙදි වැදගත්ම වෙන සාධකය තමයි අපි මොකද්ද එකතු කරන්න බලාපොරොත්තු වෙන අගේ එකතු කරන ද්‍රව්‍ය කියලා. එතකොට ඒකෙදි අපි බලාපොරොත්තු වෙන සමහර කට්ටිය අහනවා වැනිලා ටී කොහොමද හදන්නේ කියලා. හොඳයි, සාමාන්‍ය වැනිලා ටී හදනකොට සාමාන්‍යයෙන් ලංකාවේ ඔරිජිනල් වැනිලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්වභාවික වැනිලා වලින් හදනවා නම් හොඳයි. හැබැයි ආටිෆිෂල් වලින් හදනකොට ගොඩාක් කට්ටිය ඔය කේක් වලට දාන වැනිලා කලවම් කරලා හදනවා. ඒව හරියන්නේ නැහැ. සාමාන්‍ය ආටිෆිෂල් වැනිලා වල තියෙන්නේ සාමාන්‍ය රසකාරක. ඉතින් ඒව අපේ ශරීරයට කොච්චර දුරකට යහපත්ද කියන එක නම් අපිට කියන්න බෑ. හැබැයි ඒකට දාන ප්‍රමාණ එක එක බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනවා. ඉතින් මගේ කැමැත්තක් නම් ලොකුවට නැහැ කෘත්‍රිම රසකාරක දාලා අගේ එකතු කරලා තේකොළ හදන එක. කියන්නේ තේකොළ වල තියෙන නියම රසය වෙනස් වෙන විදිහට. එතකොට වැනිලා රසය ඉස්මතු වෙන විදිහට තේකොළ හැදුවාට පස්සේ ඕනම තේකොළයකට අපිට ෆ්ලේවර් එකක් දාලා ඒ රසය ඉස්මතු කරලා ගන්න පුළුවන්. හැබැයි තව එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් ජින්ජර් ටී එකක් ගත්තොත් එහෙම, ලංකාවේ අපි ඉඟුරු තේ එකක් ගත්තොත් එහෙම ඉඟුරු රසය සාමාන්‍ය ප්‍රමාණයකට ඉස්මතු වෙන විදිහට අපිට හදන්න පුළුවන්. ඒක මේ ෆ්ලේවර්ඩ් නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට ඉඟුරු වියලි ඉඟුරු අරගෙන ඒකේ පවුඩර් එක සාමාන්‍ය 120ක් විතර මිශ්‍ර කළාම හොඳ රසයක් ගන්න පුළුවන්. ඒ වගේම කුරුඳු ෆ්ලේවර් එක. එතනින් ගියාම අපිට චායි මසාලා, ඒ වගේ ෆ්ලේවර්ස් ගොඩාක් අපිට ඇඩ් කරන්න පුළුවන්. හැබැයි ඒ ඇඩ් කරනකොට, එකතු කරනකොට අපි බලන්න ඕනේ තේකොළ වල රසය නොවෙනස්ව පවතින විදිහට එකතු කරන්න. ලොකු ප්‍රමාණයක් එකතු කළාම ඉස්මතු වෙන්නේ අමුතු රසක්. එහෙම අමුතු රසක් එන විදිහට ඒක හදන්න එපා. පළවෙනි බේස් එක විදිහට තේ රසය ඉස්මතු වෙන්නත් ඊට පස්සේ අපි එකතු කරන අමුද්‍රව්‍ය ඊළඟට අපි එකතු කරන ඊළඟ ද්‍රව්‍යයේ රසය මතුවෙන විදිහටත් ඒක වග බලා ගන්න කියලා මම කියන්න කැමතියි. ඊළඟට තව කට්ටිය අහනවා කොහොමද අනිත් ෆ්ලේවර්ඩ්, ඔය ෆෘටි ෆ්ලේවර්ඩ් කියන්නේ පළතුරු රසය ගන්න ඒවා අපි නිෂ්පාදනය කරන්න කියන අපි ගත්තොත් එම ස්ට්‍රෝබෙරි, මැංගෝ, එතනින් ගියාම ඇපල්, ඒ වගේ පළතුරු රසකාරක කොහොමද තේ වලට ඇඩ් කරන්න කියලා. ඒව ඇත්තටම ගොඩක් මම දකින දෙයක් තමයි ඩිහයිඩ්‍රේට් කරලා ඒක පවුඩර් කරලා ඒක ඇඩ් කරන්න ගියාට පස්සේ ඒවැ ලොකු රසයක් එන්නේ නැහැ. ඉතින් ඒවට වැඩි හරියක්ම දාන්නේ අපි ආටිෆිෂල් ෆ්ලේවර්ඩ් එක තමයි. එතකොට ආටිෆිෂල් ෆ්ලේවර්ඩ් දැම්මට පස්සේ ගොඩක් කෘත්‍රිම හදන ඒවැ තියෙන රසකාරකවල තියෙන ප්‍රතික්‍රියාව අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඒක ශරීරයට කොච්චර දුරට බලපානවද කියන එක අපිට ඒක හරියට නිගමන කරන්න බෑ. සමහර රටවල් වල නම් අපි ඒවා යවනකොට ඒවට නිර්දේශිත ඔක්කොම යවන්න ඕනේ. හැබැයි ලංකාවේ ඇතුළත මම දකින්නේ ගොඩක් ඔය රසකාරක අඩංගු කරලා හදන ෆ්ලේවර්ඩ් වලට ලොකුම ඉල්ලුමක් අපි දකින්නේ අනිත් ඒවා සමානව. හැබැයි සමහර කට්ටිය කැමතියි. හැබැයි තමන් කරනකොට ඒක යම් කිසි ප්‍රමිතියක් ඇතුව කරන්න. නැත්නම් ප්‍රමිතියක් නැතුව කළොත් එහෙම කිසිම දෙයක් අපිට හරියට කරන්න බෑ. අනිත් එක අපි ගන්න තේකොළ එක මොකද්ද කියන එක හරියටම බලාගෙන ගන්න. අපිට ලොකු කොළ සහිත ඒවට අපිට සාමාන්‍යයෙන් රසකාරක මිශ්‍ර කරන්න හරි අමාරුයි. මොකද ඒ අපි ගත්තොත් එහෙම ස්ට්‍රෝබෙරි හරි මොනවා හරි ඒවැය තියෙන ඩූල් සයිස් එක, ඒවැය තියෙන කුඩු වල සයිස් එකට අනුව මිශ්‍ර කරනකොට ඒ මිශ්‍ර කිරීමේදී හරියට මිශ්‍ර වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් ඒක අනුව සාමාන්‍යයෙන් ඩස්ට් නම්බර් 1 එකට වගේ තමයි ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් මිශ්‍ර කරන විදිහ හරි ප්‍රසිද්ධයක් ඇතුව මිශ්‍ර කරන්න. ඔය දේවල් ටික තමයි අපිට ෆ්ලේවර්ඩ් වලින් අපිට ගන්න පුළුවන්. හැබැයි තමන් පුළුවන් තරම් ඔය ඖෂධීය තේ, එතකොට ඔය ඖෂධීය තේ කියන්නේ ගොටුකොළ ටී, එතනින් ගියාම නිල් කටරෝඩු, ඒ වගේ ටීස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවැත් අපි ඒවැ රසායනික ප්‍රතික්‍රියාව අපි තේවල නම් අපි දන්නවා මේ විදිහට තමයි ශරීරය තුළ රසායනික ප්‍රතික්‍රියාව වෙන්නේ කියන එක. හැබැයි ඒවත් එක්ක එකතු වුණාට පස්සේ තව දෙයක් ඒකේ විද්‍යාගාර පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා නම් ඒ හොයාගෙන තියෙන දත්ත ඔයගොල්ලෝ හරියට විශ්ලේෂණය කරන්න කොහොමද වෙන්නේ කියන එක. ඒවා ගොඩාක් බලපානවා. හැම දෙයක්ම තේ වලට කලවම් කරන්න එපා. තේ වලට ගැළපෙන දේවල් කලවම් කරන්න.
කලවම් කරලා ඒ විදිහට තේ නිෂ්පාදනයේ ඉදිරිපත් කරනවා. අපි නැත්තම් දකින දේ අර ෆ්ලේවර් එකයි මේ ෆ්ලේවර් එකයි ඔක්කොම කලවම් කරලා අපි තේ වලට දැම්මට පස්සේ ඇත්තටම තේ වල තියෙන නියම රසය, නියම ගුණය ඉස්සරහට ගන්න බෑ. ඒ ගැනත් ගොඩක් සැලකිලිමත්ව තමන් ෆ්ලේවරින් ටී කරනවා නම් කරන්න. එතකොට ඕගලන්ට නියම ගුණාත්මකව ඒ තමන්ගේ නිෂ්පාදනය වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.